ක්‍රිකට් එකේ නාලිකාව නරඹන ඔයාලා හැමෝම ආයුබෝවන් කියලා පිළිගන්න අපගේ නාලිකාවට. ඉතින් ඔයාලා හැමෝම දන්නවා ඊයේ දින මුළු ඉන්දියාවම හොල්ලපු අපේ පැතුම ගැන. ඔහු ඊයේ ඉන්දියාවට එරෙහිව රැස් කරගත් විශිෂ්ට ලකුණු සංඛ්‍යාව නිසා ඔහුගේ නම ඉදිරියෙන් රෙකෝඩ් ගොන්නක් තබා ගැනීමට ඔහුට හැකියාව ලැබුණා. ඉන්දිය සුපිරි පිතිකරු විරාට් කොහ්ලි පසු කර යමින් T20 ආසියානු කුසලාන්තර ක්‍රිකට් තරඟාවලියේ ඉතිහාසයේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වීමට පැතුම් නිස්සංකට හැකි වුණා. මෙවර ආසියානු කුසලාන්තර තරඟාවලිය තුල පැතුම් නිස්සංකගේ ප්‍රතිකරණ දක්ෂතාව ගත්තොත් ඔහු ඉන්දියාවට එරෙහිව ලකුණු 107ක්, පාකිස්තානයට එරෙහිව ලකුණු 8ක්, බංග්ලාදේශයට එරෙහිව ලකුණු 22ක්, ඇෆ්ගනිස්තානයට එරෙහිව ලකුණු 6ක්, හොංකොං වලට එරෙහිව ලකුණු 68ක් සහ බංග්ලාදේශයට එරෙහිව ලකුණු 50ක් ලබාගෙන තියෙනවා. ඒ විතරක් නෙවෙයි පැතුම් නිස්සංකගේ ඉහළම ටෙස්ට් ලකුණු සංඛ්‍යාව ලකුණු 187යි. ඉහළම එක්දින ලකුණු සංඛ්‍යාව ලකුණු 210යි. ඉහළම T20 ලකුණු සංඛ්‍යාව 119යි. ඒ වගේම ටෙස්ට් පිටියේ ලකුණු 150ට වැඩි, එක්දින පිටියේ ලකුණු 200ට වැඩි, T20 පිටියේ ලකුණු 100ට වැඩි ලකුණු ලබාගත් පළමු ශ්‍රී ලාංකික ක්‍රීඩකයා ලෙස පැතුම් නිස්සංක ඉතිහාසයට එක් වෙයි. අපේ රටේ මේ වගේ සුපිරි ක්‍රීඩකයෙක් ඉන්නෙක් ගැන අපිට ඇත්තරම මාර සතුටුයි. ඊයේ තරඟයෙන් පසු ශ්‍රී ලංකා පුහුණුකරු සනත් ජයසූරියද පැතුම් ගැන ප්‍රකාශයක් කර තිබෙනවා. ඔහු එම් ප්‍රකාශයේ මෙහෙම දෙයක් කියා තියෙනවා. පැතුම් විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළා. පැතුම් නිස්සංක සහ කුසල් පෙරේරා විශිෂ්ට ලෙස ක්‍රීඩා කරා. පැතුම් T20 වල විතරක් නෙවෙයි ටෙස්ට් සහ එක්දින තරඟවලත් විශිෂ්ට ලෙස ක්‍රීඩා කරනවා. අද පීඩනයේ මැද්දේ ගහපු ඉනිමක්. මම මේ වගේ ඉනිමක් කවදාවත් දැකලා නැහැ. අපි බංග්ලාදේශ තරඟය ජයගත්තා නම් කතාව වෙනස් වෙන්න තිබුණා. අපි අවසන් තරඟේ ක්‍රීඩා කරන්න තිබුණා. අපි වැඩි දියුණු කරගන්න ඕනි තැන් තියෙනවා. අපිට සුපෝ එකට යන්න නැතුව මේ තරඟේ ජය ගන්න තිබුණා නම් මම සතුටු වෙනවා. හැබැයි අවාසනාවකට දසුන් බෝලේ දැක්කේ නැහැ. යනුවෙන් ඔහු ප්‍රකාශ කරා. ඊයේ තරඟයෙන් පසු මාධ්‍යවේද ඉන්දිය නායක සූර්ය කුමාර මෙවන් ප්‍රකාශයක් කර තියෙනවා. මට අද තරඟයේ දැනුනේ අවසන් මහා තරඟයක් ක්‍රීඩා කළා වගේ. ශ්‍රී ලංකා කණ්ඩායම විශිෂ්ටයි. ඔවුන් හොඳ තරඟයක් ලබා දුන්නා. ඒ වගේම පැතුම් විශිෂ්ට ක්‍රීඩකයෙක් යනුවෙන් ඔහු ප්‍රකාශ කර සිටියා. අඩෝ ඇත්තටම සූර්ය කුමාර එහෙම කියද්දි මාර ගැම්මක් දැන්න අපේ උන් ටික ගැන. විශේෂයෙන්ම පැතුම ගැන. ඉන්දියාව වගේ ප්‍රබල රටකට එරෙහිව සෙන්චරියක් දානවා කියන්නේ ලේසි පහසු වැඩක් නෙවෙයි. ඇත්තටම මාර සතුටුයි පැතුම ගැන. ඉතින් වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාන්න. ක්‍රිකට් පිටියේ සවිස්තරාත්මක තොරතුරු එසනින් දැනගන්න අපිව සබ්ස්ක්‍රයිබ් කර එකතු වෙන්න.